සුබම සුබ දවසක් වේවා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. අපගේ ස්වාමී වූ නාසරෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ වූ බලවන්ත නාමයෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අද මම ඔබ සමග බෙදාගන්නේ ශුද්ධ බයිබලයේ ලූක් සුභාරංචියේ දෙවනි පරිච්ඡේදයේ සමාවෙන්න හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා ලියා තිබෙන උන්වහන්සේගේ ශුද්ධ වචනය. ඉතින් මම ඔබ සමග වැඩිපුර මේ දේ බෙදා ගන්නට සිතුවේ ඔබට පැහැදිලි කරන්න මට අවශ්‍යයි යක්ෂයත් ආත්මයක් දෙවියන් වහන්සේ ශුද්ධාත්ම දෙවියන් වහන්සේ කියන එක. ඔබ සමහර අවස්ථාවල ඔබට තේරෙන්නේ නැහැ යක්ෂයාගේ ආත්මය ඔබට කතා කරනවද දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබට කතා කරනවද කියලා. ඔබට මම පළමුවෙන්ම උගන්වන්න කැමතියි යක්ෂයා කතා කරන දේ අපට දැනෙන්නේ කලබල සහිතයි. ඒ වගේම හරි අසහනකාරී, හරි ව්‍යාකූලයි. ඒ වගේම එහි බය තියෙනවා. ඒ වගේම හිස් කිසිම සමාදානයක් නැහැ. අපේ හිතට යක්ෂයත් කතා කරනවා. යක්ෂයත් සිතුවිලි ගේනවා. හැබැයි ශුද්ධාත්මයන් වහන්සේ අපිට ඒව තෝර බේර ගන්න ප්‍රඥාව දී තිබෙනවා. දෙවියන් වහන්සේගේ ආත්මයන් වන ශුද්ධාත්මයන් වහන්සේ අපිට කතා කරන දේ සමාදානය, ප්‍රේමය, ප්‍රීතිය. එතන සැනසීම තියෙනවා. ඉතින් ඔබට තේරුම් ගන්නට පුළුවන් යක්ෂයා ආත්මයක්. ඒ ආත්මය ඔබට කතා කරන විට එය තේරුම් ගන්නේ කොහොමද? දෙවියන් වහන්සේ ආත්මයක්. එය ශුද්ධාත්මයන් වහන්සේ. ඒ කතා කරන විට ඔබට හැඟෙන්නේ දැනෙන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු ශුද්ධ ලියවිල්ලේ යේසුස් වහන්සේව යක්ෂය පරීක්ෂා කරපු ආකාරය. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟටත් යන්න තරම් යක්ෂයා ප්‍රබලෙක් වුණා නම් යක්ෂයා උන්වහන්සේවත් අත්හරින්න නැතුව උන්වහන්සේ ළඟටත් ගිහිල්ලා යක්ෂයාගේ යෝජනාවල්, උපායවල්, රැවටිලිකාරකම් උන්වහන්සේ ඉදිරියේ ඔහු යක්ෂයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ උන්වහන්සේව පරීක්ෂාවට අද දමන්ට උන්වහන්සේව මේ පොළවට ආපු කාරණය, ඒ සැලැස්ම විනාශ කරන්න යක්ෂයා උපායශීලීව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අවශ්‍යතා ඇති මොහොතේ උන්වහන්සේ දුර්වලව ශරීර ශක්තියෙන් බෙලහීනව නිරාහාරව සිටි මොහොතේ යක්ෂයා ඒ මොහොත තෝරගත්ත නම් උන්වහන්සේව තෝරගන්නට, උන්වහන්සේව විනාශ කරන්නට, උන්වහන්සේව උන්වහන්සේගේ සැලැස්ම, දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ඒ ආශිර්වාදය වළක්වන්නට, දෙවියන් වහන්සේ සතුටු කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ කාර්ය ඉෂ්ට කරන මේ පොළවට ආවා. මේ පොළවේ පාපය, සාපය දරා ගන්නට, අපේ පව්කාර, අපේ ශාපය, පාපය උදෙසා ජීවිතේ පූජා කරන්නට, අපට ගැලවීම දෙන පණිවිඩය උන්වහන්සේගේ ශ්‍රී රුධීරය වගුරවලා උන්වහන්සේ ජීවිතේ පූජා කරන්නට ආපු සැලැස්ම විනාශ කරන්නට යක්ෂයා මොන තරම් උපායශීලීව, දුෂ්ට උපායශීලීව යෙදුවද කියන එක ඔබට මැනවින් තේරෙයි. මම මේ දෙබස් ටික යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙන උත්තරත්, යක්ෂයා දෙන ප්‍රශ්නයත්, යෝජනාවත් මම ඔබට ගෙරහැර දක්වන්නම්. ශුද්ධ ලූක් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ අපි පළවෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා ටිකක් දීර්ඝයි. ඒත් මම විශ්වාස කරනවා මගේ ආදරණීය දුවා දරුවන්, ඒ වගේම මගේ ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරියන් මෙය අසයි කියලා. යේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව යෝර්දානයෙන් හැරි ඇවිත් යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබමින් ආත්මයන් වහන්සේ කරනකොටගෙන 40 දවසක් වනෙහි ගෙන යනු ලැබූසේක. ඒ දවස්වලදී උන්වහන්සේ කිසිවක් නොකා සිටිසේක.
ඒ දවස් නිම වූ පසු උන්වහන්සේට බඩගිනි විය. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේටත් අපිට වගේ බඩගිනි වුණා, අපිට වගේ දුක හිතුණා, අපිට වගේ පුංචිත් කේන්තියකුත් ගියා. ඒ කේන්තිය ගිය අවස්ථාවේ තමයි උන්වහන්සේ දේව මාලිගාවේදී කසයක් අරගෙන මාගේ පියාණන්ගේ ගෘහය හොරුන්ගේ ගෘහයක් නෙමෙයි කියලා ඒ මුදල් මාරු කරන්නන්ට, පරෙයයන් විකුණන්නන්ට, වෙළඳුන්ට ඒ කසයෙන් තලලා දේව මාලිගාවෙන් පිටත් කර හැරියා. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය මේ බඩගිනිවීම ගැන මම දැන් කතා කරන්නේ. ඒ දවස්වල නිම වූ පසු උන්වහන්සේට බඩගිනි විය. එකල යක්ෂයා උන්වහන්සේට කතා කොට ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් නම් මේ ගල රොටීවෙන්ට අනකල මැනවයි කීවේය. ඔන්න බලන්න යක්ෂයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟට ගිහිල්ලා කරන බොහොම අපූර්ව යෝජනාව. ගලක් පෙන්නලා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල රොටීවෙන්ට අනකරන්ට කියලා යෝජනා කරනවා. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් මනුෂ්‍යයා රොටී පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක. බලන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යක්ෂයාගේ උපායට හසු වුණේ නැහැ. උන්වහන්සේ හරි මෘදු සහ ප්‍රඥාවෙන් පූර්ණ පිළිතුරක් උන්වහන්සේ යක්ෂයට දුන්න. මනුෂ්‍යයා රොටී වලින් නෙමෙයි ජීවත් වෙන්නේ. අපි උන්වහන්සේගේ වචනය දැනගත්ත දා පටන් අපි ජීවත් වෙන්නේ උන්වහන්සේගේ වචනය තුලින්. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ මොහොතේ යක්ෂයාට ඒ උත්තරය දීලා ඒ ප්‍රශ්නෙන් යේසුස් වහන්සේ යක්ෂයා ඉදිරියේ පරීක්ෂාවට නොවැටි එතනදී උන්වහන්සේ ජයගත්තා. ඊට පසු කියනවා එවිට යක්ෂයා කරන වැඩේ තමයි එවිට ඔහු උන්වහන්සේ උස් ඉඩමකට ගෙන ගොස් ෂණයකින් ලෝකයේ සියලු රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වා උන්වහන්සේට කතා කොට මේ මුළු බලයද එහි ආශ්චර්යද ඔබට දෙන්නෙමි. මක්නිසාද ඒවා මට බාර දී තිබේ. මම කැමති කෙනෙකුට ඒවා දෙමි. එබැවින් ඔබ මා ඉදිරිෙහි නමස්කාර කරන්නෙහි නම් සියල්ල ඔබට වන්නේයයි උන්වහන්සේට කීවේය. බලන්න යක්ෂයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වත්තෑරියේ නැහැ. පළවෙනි ප්‍රශ්නෙන් උන්වහන්සේ පිළිගත හැකි සම්පූර්ණ පිළිතුරක් යක්ෂයාට ඉදිරියේ තැබුවත් යක්ෂයා ඒත් පරාද වුන්නේ නැහැ. යක්ෂයා නැවතත් උන්වහන්සේට තවත් යෝජනාවක් කරනවා. මුළු ලෝකෙම පෙන්නලා උස් ස්ථානයකට ගිහිල්ලා ඒ ස්ථානෙට මේ මුළු ලෝකෙම ආශ්චර්ය පෙන්නලා යක්ෂයා යෝජනා කරනවා ඔබ මට නමස්කාර කරනවා නම් මේ සියලුම දේ මම ඔබට දෙනවා කියලා. අපි බලමු ඊට පස්සේ යේසුස් වහන්සේ යක්ෂයාට දෙන බොහොම අපූර්ව පිළිතුර මොන වගේද කියලා. මේ 8 වෙනි පදේ තියෙනවා යේසුස් වහන්සේ යක්ෂයාට කතා කරන ආකාරය. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට නමස්කාර කරව. උන්වහන්සේට පමණක් සේවය කරවයි ලියා තිබේයයි කීසේක. එවිට ඔහු උන්වහන්සේ සමාවෙන්න අපි 8 වෙනි පදෙන් නවත්තමු. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරි මම මේක දීර්ඝව කියාගෙන යනවට වඩා මම මේක කඩින් කඩ ගන්නේ ඔබට පුංචි කතාවක් වගේ පුංචි දෙබසක් වගේ මේක දැනෙන්න අවශ්‍ය නිසා, දන්නවන්ට අවශ්‍ය නිසා. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේ දීපු උත්තරය තමයි දෙවියන්තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට නමස්කාර කරව. උන්වහන්සේට පමණක් සේවය කරයි කියලා තියෙනවා. ඉතින් අපිට ප්‍රශ්නයක් ආවම අපි මේ ප්‍රතිපත්ති තුල අපි ඉන්නවද? බලන්න යේසුස් වහන්සේ යක්ෂයා ඉදිරියේ උන්වහන්සේගේ පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ ගැන බලගතු ප්‍රකාශයක් කරනවා. උන්වහන්සේට තාගේ දෙවියෝ ස්වාමින් වහන්සේට පමණක් සේවය කරන්න නමස්කාර කරන්න. ඉතින් අපි ලෝකයෙන් පිටතට ආවට පස්සේ අපි ඒ ලෝකයේදී අපි කරපු දේවල් අපිට ප්‍රශ්නයක් ආවම අපි වෙන වෙන ස්ථානවලට යනවා අපිට පිළිතුරු ලැබෙන්න. හැබැයි අපි දෙවියන් වහන්සේ තුල අපිට ප්‍රශ්නයක් ආවම
අපි නමස්කාර කළ යුත්තේ නමස්කාර කරන එකම දෙවියන් වහන්සේට. අපි සේවය කරන එකම දෙවියන් වහන්සේගෙන් අපිට ඒට උත්තර ලැබෙනවා කියලා අපි විශ්වාසවන්තව ඉන්න ඕන. මට මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ දෙබස තුල මට තව මේ වගේ ක්‍රියා කරපු දානියල් ඒ ශද්‍රෙක් මෙෂද් අබද්නගෝ තෙල් බඳුනෙන් ගලවාගත් දෙවියන් වහන්සේගේ මහා පුදුම බලය මට මතක් වෙනවා. මම ඔබ සමග ඒ කතන්දරයත් ළඟදිම රැගෙන එනවා. ඔබට මම ඒ දවසට තුරු මේ කතාවේ රසාස්වාදය මම ඔබට ගෙන එනවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය එවිට උන්වහන්සේ යෙරුසලමට ගෙන ගොස් දේව මාලිගාව මුදුනේ සිටුවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතනින් පහතට පනින්න මක්නිසාද ඔබ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ තමන්ගේ දූතයන්ට ඔබ ගැන අනදෙන සේක කියා ඔබේ පය යම් හේකින් ගලක නොදින පිණිස ඔහු අත්පිට ඔබ උසුලා ගන්නෝය කියා ලියා තිබේ උන්වහන්සේට කීවේය. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය බලන්න යක්ෂයා කොයිතරම් දේව වචනයෙන් දෙවියන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පරීක්ෂා කරනවද. ගීතාවලිය 91 මේ පදය මේ විදියටම තිබෙනවා. ඒ පදය අරගෙන යක්ෂයා යේසුස් වහන්සේට කතා කරනවා. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරවයි කියා තිබේ කියා කීසේක. යක්ෂයා පරීක්ෂා සියල්ල නිමවා කලකට උන්වහන්සේගේ නිවත්ව ගියේ. කලකට සදහටම නෙමෙයි යක්ෂයා ඉවත්ව ගියේ කලකට. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය ඔබ මතක තියාගන්න යක්ෂයා ආත්මයක්, දෙවියන් වහන්සේත් ආත්මයක්. යක්ෂයා කතා කරන්නේ හරිම අසමාදානෙන්, කලබලෙන්, ව්‍යාකූලව යක්ෂයාගේ දේවල් කිසිම සමාදානයක් නැති අදහස් යෝජනා. ඒ වගේම බොරුවේ පියා යක්ෂයා. නමුත් යේසුස් වහන්සේ මේක පරීක්ෂණයකින්වත් උන්වහන්සේ අසමත් වුණේ නැහැ. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ සැලැස්ම උදෙසා උන්වහන්සේ යක්ෂයා ඉදිරියේ ඔහුට විරුද්ධව සිටියා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මම ඔබට කියන්නේ අවසාන වශයෙන් එතන සඳහන් කරන්නේ යක්ෂයා කලකට උන්වහන්සේගෙන් අයින්ව ගියා කියලා පමණයි. ශුද්ධ ලියවිල්ල සඳහන් කරන්නේ. සදාටම නෙමෙයි. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අපිටත් පරීක්ෂාවල් එන්න පුළුවන්. අපේ ජීවිතේත් අපිට නොඑක් ආකාරයේ අපේ පවුලේ අය තුළින්, සභාවේ අය තුළින්, සමාජය අය තුළින්, අපේ ආදරණීයන් තුළින් අපිට පරීක්ෂණ පැමිණෙන්නට පුළුවන්. සාතන් ක්‍රියා කරන්නට පුළුවන්. මම ඒකයි ඔබට කියන්නේ බොහොම ප්‍රවේශම් සහිතව ඔබට ඒ දැනෙන හැඟීම් ඔබට ලැබෙන යෝජනාවල් වලින් ඔබ මේක දෙවියන් වහන්සේගේද යක්ෂයේද කියලා තේරුම් ගන්නට ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. යක්ෂය අවසාන වශයෙන් ගීතාවලිය 91 පරිදි සඳහන් පරිදි යේසුස් වහන්සේට කතා කළා. ඉතින් ඔබ මනුෂ්‍යයන්ගේ වචන තුල, ඔබේ සහෝදරයන්ගේ වචන තුල, ඔබේ ආදරණීයන්ගේ වචන තුල සාතන්ගේ යෝජනාවල් තිබෙන්නට පුළුවන්. ඔබ හිතන්න එපා සාතන් ක්‍රියා කරන්නේ ඔබේ සතුරන් තුලින් කියලා නෑ. ඔබ අසලම සිටින ඔබේ ආශ්‍රිතයන් තුලින්, ඒ වගේම ඔබේ පවුලේ අය තුලින්, සමහර අවස්ථාවල සභාවේ අය තුලින් සාතන් බොහොම අපූර්වට ක්‍රියා කරනවා. ඔබ සිතයි මං එහෙම කියන්නේ, මෙයා එහෙම කියන්නේ කොහොමද කියලා. මම ඒකට ඔබට ඉදිරි දේශනාවල් වලදී ඒට අවශ්‍ය පිළිතුරු ඔබ කතා කිරීමට බලාපොරොත්තු වෙමින් අදට